කවුද? මම වත්තපල්ලේ සද්දයක් යවුණා. ඒකයි බැලුවේ. ඇයි කලුවරේම ගියේ? කියන්නේ නැතුව. කලුවරේ කියලා මට වෙනසක් නැහැනේ. ඒ උනාට සර්පයෝ ඉන්න පුළුවන්නේ. ආයෙ යනවනම් කියන්න මං එන්නම්. වතුර තියෙනවනේ. ඔව්. අපේ අම්මා කියවිල්ල අහගෙන ඉන්නකොට නම් අමාරු ඇති. නෑ. එහෙම නෑ. හැමතිස්සෙම කාගේ හරි කටහඬක් ඇහෙනකොට හොඳයි. ඔයාගේ ගෙදර නම්බරයක් තියෙනවා නම් කියන්න. ඔයාට බැරි නම් මං කෝල් කරලා කියන්න. කරදරයක් නැතුව ඉන්නවා කියලා. එහෙම නැත්තම් අපේ අම්මා කියනවා වගේ කලබල වෙලා එහෙ මෙහෙ ගිහින් අතරමං වෙන්නේ නැතුව දවස් දෙකක් මෙහෙ ඉඳලා කෙලින්ම ගෙදර යන්න. මොන වුණත් බැන හරි තමන් බලාගන්න ඉන්නේ තමන්ගේ අය විතරයි. ගෙදර නම් යන්නේ. මගේ යාළුවා ගාවට යනවා. ඊට පස්සේ බලනවා මොනවද කරන්න පුළුවන් කියලා. මගේ අර බෑග් එක? ඔව්. ඒක කාට හරි බැරි වෙලා ගත්ත වෙන්න පුළුවන්. මාරු වෙලා. එහෙම මාරුණා නම් මාරු වෙච්ච බෑග් එක තියෙන්න එපා. මගේ ලියකේවිලි ඩයරි එකයි ආපහු බස් එකට දෙන්නත් පුළුවන්. මං හිතන්නේ නැහැ. කාත් එක්කද රණ්ඩුනේ? නෝනත් එක්කද? මම බැඳලා නැහැ. රස්සාවත් එක්ක කලබල වුණේ නැහැ මම. බඳින්න කෙනෙක් හිටියද? ඉන්නේ නැති. නැති වෙන්න බෑ. එයා වෙන කෙනෙක් බැන්දද? එහෙම තමයි වෙන්න ඇත්තේ. එහෙම සිද්ධි හුඟක් මේ පැත්තෙත් වුණා. හෙට දවස ජීවත් වෙයිද කියලා විශ්වාසයක් නැති කෙනෙක්ව කසාද බඳින්න කැමති වෙන්නේ ඉතින් එහෙමත් කෙනෙක් තමයි. අක්කා මං කසාද බඳලා නැහැ. ඇයි? අක්කා තාමිගේ හිටියා. පිස්සුද?
ඔව්. මාත් ඉතින් යුද්ධයන්නේ කරන්නේ අපේ අම්මත් එක්ක. උමනාවක් වුණොත් කතා කරන්න. මං දොර වහනවා එහෙනම්. හා මොනවද බලන්නේ? මොනවද බලන්නේ? ආවද මෙතන වං හොයන්න? අනේ එහෙම එකක් නෑ අක්කේ. මම මේ හන්දියට යනවා. හරි ඵල යන්න. අච්චර කෙටි පාරක් තියාගෙන මෙහෙන් එන්න. තව එනවා මෙතන අහිංසක මූණ පෙන්නන්න. අපේ එකගේ ජීවිතේ විනාශ කරලා මොනවද අක්කේ ඔය කියන්නේ? මං මොනවද කරේ? කරේ? මොනවද කරේ? කරපුවා තමයි තෝය කරේ තියන් යන්නේ. මොනවද කරේ? දැන් එනවද? ආයෝගෙන් කී හරි කඩා වඩා ගන්න. ආරංචි ඇතින මුට වන්දි හම්බ වෙනවා කියලා. අපේ එක මෝඩයනේ. කියන්න ඇති ඉතින්. තෝ එනවද ඒකට විදින්න? ඒගොනා විකුණුවා. ආයි මේ පැත්ත පළාතේ આવත් ඔගේ කකුල් කඩනවා දැනගනි. අන්ද මන්ද දැඩි ඡන්න සිතුම් ඇති කුඟුලන් මැද දිරනේ පුතේ බව මේ දේශපාලන සාකච්ඡාවලට කන් දෙනවද? එහෙම නෑ අම්මේ. කාලෙකින් ඇහුවේ නෑ. අනේ වන්දා දැන් රේඩියෝ එකේ කියන්නේ මේ කොටි ඔළුව උස්සයි කියලා. උස්සයිද? අනේ වන්දා නෑ බා. දැන් මේ සෑහෙන කාලෙක ඉඳන් මේ රේඩියෝ එකට කන් දෙනවා. ඕන් එක කට්ටියක් ඇවිල්ලා එකක් කියනවා තව ටිකකින් තවත් එකක් කියනවා තවත් කට්ටියක් ඇවිල්ලා තව එකක් කියනවා. අනේ මන් දන්නේ නැහැ මොනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඔය දැන් ඉන්න මුක්කුවාවත් වැඩක් නෑ අම්මේ. මන්ද මටත් ඔය හැටි තේරෙන්නේ නෑ. මේ මිනිසුන්ටත් ප්‍රශ්න තියෙනවා. හැබැයි අපටත් ප්‍රශ්න තියෙනවා. කවුරු හරි ඇවිල්ලා මේක විසඳුවේ නැත්නම් ඉතින් අනේ මන් දන්නේ නැහැ බා. දැන් ඔය ඔහම වුණාට අපි දන්න දෙමළ මිනිස්සු එහෙම නැහැ. කාලයක් තිස්සේ අපි ඔක්කොම එකට ජීවත් වුණේ. අපොයි උන් හරි මා හිංසක මිනිස්සු. ඒ මිනිස්සුත් ගොවිතැන් කළා. අපිත් ගොවිතැන් කළා. අනේ මන්ද ඒ මිනිස්සු දැන් කොහේ ඉන්නවදවත් කියලා. හවස 3යි විනාඩි 30යි දැන් වෙලාව. මේකී හඬ එච්.ආර්. ජෝතිපාලගෙන්. කොහේ යටි වෙතත් උඹ ඉතින් දවස් දෙකක් මෙහෙ ඉඳ තීරණය කරාපු එක හොඳයි. ගෙදර යන්න බැයි නම් ඔබ තීරණයක් ගනින් දැම්ම කොහෙද යන්නේ කියලා. ඉතින් අහවල් දෙකට හිඟන්නේ කාගේ තැන තැන රස්තිය ආදුවේ.
කෙල්ලේ මමගේ සිද්ධාර්ථ ගෙනාවද? ගෙනාවා. මල්ලි මම බස් එකෙන් ඇහුවා. එහෙම බෑග් එකක් ගෙනල්ලා දීලා නැහැ. කෙල්ලේ අනේ මේ මගේ රේඩියෝ එකේ සද්දේ නෑ බං බැටරි බහැලාද කොහෙද? ඕකේ බැටරි බහින්නේ නැතුව තියේ. උදේ ඉඳන් මාසෙකම් අහන ඇහිල්ලට. මගේ මේ කඩේ බංකොලොත් එන්නේ ඕකට බැටරි දාලා තමයි. මේක හැම ලඩේ. ඕන් ගිහින් තේඩින්ගක් හදන් වරින්. 3:00 වෙලාවත්. ඉමින් යම්බා උඹ හිතන්නේ මේ මැරතන් එකක් දුවනවා කියලාද? හරි අම්මේ. මේ හරිය පාර හොඳයි. මට පාර පෙවුනට අපිට පේන්නේ නෑනේ. හරි ඉතින් මට පාර පේනවනේ. සෑවෙන් ඉස්සලා යන්නත් ඕනනේ. උතේ මට මොකුත් ප්‍රශ්නයක් නෑ නේද? නෑ. යා. උතේ අපි මේ යනකොට ඇස්පේනේ උන් අපි ගැන මොනවා හිතනවද දන්නේ නෑ නේද බං? ඇයි බං? ඇස්පේන් නැති එකෙකුට තවත් ඇස්පේන් නැති එකෙක් කඩවැල අල්ලනකොට බල කෝලමක් වගේ පේනවා ඇති. හරි යන් අම්මේ. මගේ ඇස් පේනවනේ. මට පාර පෙවුනට මටත් ඉතින් පාරක් ඇති නැති ගානයිනේ බං. ඒ කිව්වේ? පුතේ මේ උඹ අහලා තියෙනවද අපේ මහත්තයාගේ ෂෝක් සින්දුවක් තියෙන්නේ? මොන? ඇයි බං අර මම්මුලාවී පාර අසාගෙන හසරක් අසමින් යන ගමනේ මම්මුලා වූ සමනලියකගෙන් පාර අසා තිබුණේ. මොකක්? මොනවද මේ ඔය කියවන්නේ? මම්මුලා උසමනලි. දන්නවද ඔකේ තේරුම? ජරා කතා කියන්න එපා. හරි බං. උඹේකට කැමති නැත්නම් ඒ කැලේ අතහැරලා දාපන් කොහෙනම්. උතේ. ඇයටත් පාරක් ඇති නැති ගානය. මෙන්න මෙහෙ එන්න. ජරා කතා කියන්න එපා. තමන්ගේ දරුවට ජරා කතා කියන අම්මේ දැක්කමයි. පන්සල් ගියත් කටේ තියෙන ජරා කතා. කොහොම පන්සල් ගිහලා වැඩක් තියනවද? මට යන්නේ මන් නැති වෙලා තියෙන්නේ ඔයා නිසා. බලන්නකෝ. ඔයා යන්නේ අපායේ. අනේ මේ උඹ නිකහින්දින් මං යන්නේ කොහෙද කියලා මන් දන්නා. නේද පුතේ? මේ ඒක නෙමෙයි. පුතේ මට ඇත්ත කියහන්. උඹ මේ පන්සල් යන්නේ නැත්තකින් නෙමෙයි නේද? ඈ? නෑ. එහෙම එකක් නෑ. කිව්වොත් කියන්නේ ජරා කතාවක්. මට නම් එපා වෙලා තියෙන්නේ. අම්මනේ. ඒක නිසා ඉවසනව නැත්තම් මම යනවා ඔළුව හැරුණාතේ. යා. අම්මා එහෙම කරන්න ඔයාව අවුස්සන්න. පිස්සුද? තියෙන නපුරුකමනේ. ඔය දැන් ඔයා උනත් hina වෙන්නේ මටනේ.
ඕන කෙනෙකුට ඒක පේනවා. නෑ නෑ. එහෙම එකක් නෑ. ඒ කටහඬේ පේනවා හිනාවක්. ඔයාට ඇස් පෙන්නලත් එක පේන්නේ නෑ. හිනාවක්? ඔව්. කටහඬේ කොහොමද හිනාවක් පේන්නේ? පේනවා. යා